ආයිබෝවන් අද අපි මේ සුවිශේෂී විග්‍රහයෙන් කතා කරන්නේ යන්නේ ගොඩාක් අයට හරිම සමීප ඒ වගේම ටිකක් කුතුහලයේ දනවන මාතෘකාවක් ගැන. ඒ තමයි ඉන්ට්‍රොවර්ට් කෙනෙකුගේ හැසිරීම් රටාව සහ විශේෂයෙන්ම යාළුවොත් එක්ක යන්න දාගත්ත ප්ලෑන්ස් අන්තිම මොහොතේ කැන්සල් කිරීම පිටිපස්සේ තියෙන ඇත්තම කතාව. මේ අපූර්ව මූලාශ්‍රය වලට අනුව මේක විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක පසුබිම මොකක්ද කියලා අපි දැන් බලමු. හරි අපි කෙලින්ම කාරණාවට බහිමු. ගොඩාක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඇයි මිනිස්සු මහ ඉහලින් යන්න කතා කරගෙන ඉඳලා අන්තිම මොහොතේ සැලසුම් අවලංගු කරන්න කියන එක. මේක ඇත්තටම හරිම පුදුම සහගත සංසිද්ධියක්. අපි බලමු මේක හරියටම වෙන්නේ කොහොමද කියලා. මේක හරියට ජීවන චක්‍රයක් වගේ. මුලින්ම ඒ කියන්නේ දවස් ගානකට කලින් මාරම උද්‍යෝගයක් තියෙනවා. ඊට පස්සේ යන්න පැය කීපයක් තියෙද්දි හිතේ පොඩි බයක් එහෙමත් නැත්නම් අමුතු කනසල්ලක් ඇති වෙන්න ගන්නවා. අවසානයේදී හරියටම යන්න ඕන වෙලාව ආවම අර ප්ලෑන් කරපු ගමන කිසිම හේතුවක් නැතුවම අවලංගු කරලා දානවා. හැබැයි මෙතන තියෙන රසවත්ම දේ තමයි ඉන්පස්සේ ඇතිවෙන මේ පරස්පර හැඟීම් දෙක. මට අද එන්න වෙන්නේ නැහැ කියලා යාළුවන්ට මැසේජ් එක යවුවට පස්සේ එක පැත්තකින් යාළුවන්ව මග හැරීම ගැන ලොකු වරදකාරී හැඟීමක් දැනෙනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් පුදුමාකාර සහනයක්ත් දැනෙන්න ගන්නවා. ඇයි එහෙම වෙන්නේ? වැරදි මත බිඳ දැමීම. ඉන්ට්‍රොවර්ට් අය ගැන සමාජයේ වරදවා වටහාගෙන ඇති දේවල්. මේ කාරණය ගැන කතා කරනකොට මුලින්ද පැහැදිලි කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ හැසිරීමක් දැක්කම සමාජය හිතන්නේ මෙයාට ඕනවට වඩා ලැජ්ජයි එහෙමත් නැත්නම් අනිත් මිනිස්සුන්ට මුහුණ දෙන්න බයයි කියලා. තවත් සමහරව එක පාරටම හිතෙනවා මෙයාය ડિප්‍රෙෂන් හෙවත් මානසික අවපීඩනයෙන් පෙළෙනවා කියලා. හැබැයි ඇත්ත කතාවේ ඊට හාත්පසින්ම වෙනස්. ඇත්තටම මෙයාය තමන්ගේ යාළුවන්ට ගොඩක් ආදරේ. අනිත් අය වගේම විනෝද වෙන්න hina වෙලා ඉන්න යාලා තාසයි. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ ගමන මුලින්ම ප්ලෑන් කරන වෙලාවේදී ඒකට සහභාගී වෙන්න ඇත්තටම යාළගේ හිතේ ලොකු ඕනකමක් වගේම පිරිසිදු චේතනාවකුත් තියෙනවා. ප්‍රධාන සංකල්පය සෝෂල් බැටරි හෙවත් සමාජ බැටරිය හඳුන්වා දීම. එහෙනම් මේ හැසිරීමට විද්‍යාත්මක හේතුව මොකක්ද? මෙතනදී තමයි මේ විග්‍රහයේ තියෙන වැදගත්ම සංකල්පයේ කරඩිය කියන්නේ. ඒ තමයි සමාජ බැටරිය. මේක හරියට අපේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන බැටරියක් වගේමයි. මිනිස් මොළයටත් අන් අය එක්ක ගැවසෙන්න සහ කතා බහ කරන්න තියෙන්නේ සීමිත බල ශක්ති ධාරිතාවයක්. මේ බැටරිය වැඩ කරන විදිහ පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්පූර්ණයෙන්ම වෙනස්. එක්ස්ට්‍රොවර්ට් කෙනෙකුගේ බැටරිය charge වෙන්නේ ඔවුන් මිනිසුන්ගෙන් වට වෙලා සමාජය ගැවසෙනකොට. හැබැයි ඉන්ට්‍රොවර්ට් කෙනෙකුගේ බැටරිය ඊට වඩා වෙනස්. ඔවුන් දිගින් දිගටම සමාජයක ගැටෙද්දී ඒ බැටරිය ටිකෙන් ටික බැහැලා යනවා. මේ බැසයාමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි ටිකක් කල්පනා කරලා බලමු. ප්ලෑන් කරන මුල් දවසේ බැටරිය සම්පූර්ණයෙන්ම ෆුල්. හැබැයි දවස් ගෙවෙද්දී රැකියාව අධ්‍යාපනය එදිනදා ජීවිතයේ ප්‍රශ්න සහ ආතතිය නිසා මේ බැටරිය ටිකෙන් ටික බහින්න ගන්නවා. අන්තිමට ගමන යන දවස වෙද්දී බැටරිය ඉතාමත් අඩු මට්ටමකට, ඒ කියන්නේ ක්‍රිටිකලි ලෝ මට්ටමකට වැඩිලා ඉවරයි. අනේ ඒ වෙලාවට තමන්ගේම මොලෙන් දෙන පණිවිඩය තමයි අද තවදුරටත් මිනිස්සු එක්ක පෑ ගණනක් ගත කරන්න නම් කිසිම ශක්තියක් ඉතුරු වෙලා නැහැ කියන එක. අර ලොකු උනන්දුවකින් සැලසුම් කළ ගමන අන්තිම මොහොතේ අවලංගු කරන්න ප්‍රධානම හේතුව වෙන්නේ මේ අභ්‍යන්තරයෙන් එන සංඥාවයි. ඉන්පසුව විනාඩි 10කට පසු තත්ත්වය. දැන් බලමු මේ කැන්සල් කිරීමෙන් පස්සේ හරියටම මොකක්ද වෙන්නේ කියලා. ගමන අවලංගු කරලා අර සමාජයෙන් එන පීඩනය ඉවත් වෙලා විනාඩි 10ක් යන්නත් කලින් පුද්ගලයාගේ වටපිටාව වගේම මනසත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. හරියට ඔළුවේ තිබ්බ ලොකු බරක් එකපාරටම බිමින් තිබ්බා වගේ. මේ වෙලාවට තමන්ගේ ශක්තිය නැවත ලබා ගන්න, ඒ කියන්නේ රීචාර්ජ් වෙන්න ඔවුන් පාවිච්චි කරන හරි අපූර්ව දේවල් ටිකක් තියෙනවා. උණුසුම් බ්ලැන්කට් එකක් ඇතුළට වෙලා රසවත් තේ එකක් බොන ගමන් Netflix බලන එක, මේකින් ඉක්මනින්ම තමන්ටම ආරක්ෂිත සහ සුවපහසු පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ සුවපහසු පරිසරයේ ඉඳගෙන හිතට එන ප්‍රධානම සිතුවිල්ල තමයි අම්මෝ මම නුගිය එක කොච්චර හොඳද කියන එක. මේ සිතුවිල්ලත් එක්කම ලොකු සතුටක් වගේම සහනයකුත් ඔන්ගේ හිතට ගලාගෙන එනවා. හැබැයි මේ දේ දැක්කම සමාජයට පේන්නේ යාළුවන්ට තියෙන අකමැත්තක් විදිහට. නමුත් මේ මූලාශ්‍ර පැහැදිලිවම පෙන්වා දෙනවා මේක යාළුවන්ව එපාවීමක් හෝ තරහක් නෙවෙයි. මේක තමන්ගේ ක්ෂය වෙලා ගිය බැටරිය නැවත charge කරගන්න තියෙන අත්‍යවශ්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් විතරයි. මේ බැටරිය ඉක්මනින්ම charge කරගන්න උදව් වෙන අඩු ශක්තියක් වැය වෙන ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා. නිහඬ කාමරයකට වී සිටීම, නිදහසේ සංගීතයට සවන් දීම, හොඳ පොතක් කියවීම. එහෙමත් නැත්නම් නිකම්ම කණියම කාලය ගත කිරීම වගේ දේවල් තමයි ඒ. මේක කොච්චර ප්‍රබලද කියනවා නම් සමහරුන්ට විශාල පිරිසක් ඉන්න ഘോഷාකාරී පාටියකට සහභාගී වෙනවට වඩා මේ කියන නිහඬ කාමරේ වටිනාකම ඉතාමත් වැඩි.
ඒක කිසිසේත්ම දුර්වලකමක් නෙවෙයි. ඒක තමන්ගේ ශක්තිය කළමනාකරණය කරගන්න සාර්ථක ආකාරයයි. අවසාන නිගමනය ශක්තිය ලබා ගැනීම ඉදිරිව කම්මැලිකම. අපි දැන් මේ විග්‍රහයේ අවසාන පණිවිඩයට එමු. ප්ලෑන් එකක් කැන්සල් කරා කියන්නේ ඒ පුද්ගලයා කම්මැලි කියන එක කොහෙත්ම නෙවෙයි. ඉන් සරලවම අදහස් වෙන්නේ ඒ වෙලාවේ ඔවුන්ගේ සමාජ බැටරිය අත්‍යවශ්‍යම සහ හදිසියම චාර්ජ් කරගන්න වෙලා තියෙනවා කියන එක විතරයි. ඉතින් මේ විග්‍රහය අවසන් කරන්න කලින් කල්පනා කරලා බලන්න කෙනෙකුට වඩාත් සමීතව දැනෙන්නේ කුමන බැටරි මොඩලයද? ඉන්ට්‍රෝවර්ට් කෙනෙකුගේ වගේ බැටරිය බැස යාමද? නැත්නම් එක්ස්ට්‍රෝවර්ට් කෙනෙකුගේ වගේ බැටරිය චාර්ජ් වීමද? අන්තිම මොහොතේ ප්ලෑන් කැන්සල් කරන යාළුවන් ගැන දැන් අලුත් විදිහට හිතන්න මේක උදව් වෙයි කියලා අපි හිතනවා.